ඇතරම මේ මොහොතේ රට පුරා ඇති වෙලා තිබෙන වියලි කාලගුණයත් එක්ක නියං සහිත තත්ත්වයක් එක්ක අපේ රටේ එකක් ජල පරිභෝජනය යම් ඉහළ මට්ටමකට පැමිණලා තිබෙනවා. ඒ වගේම ජල සම්පාදනය කිරීම සඳහා අපිට පවතින මූලාශ්‍රවල ජලය ධාරිතාව යම් අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේවත් එක්ක මේ මොහොත වෙන විටත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල වගේම බස්නාහිර පළාතෙත් කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට ජල සම්පාදනය පැය 24 පුරාම සිද්ධ කිරීමේ යම් අපහසුතාවයන් පැමිණිලා තිබෙනවා. මේකට ඇත්තටම ප්‍රධානම හේතුවක් වෙලා තිබෙන්නේ අපගේ නිෂ්පාදන ධාරිතාවට තවමත් බලපෑමක් එල්ල වෙලා නැති වුණත් පරිභෝජන මට්ටම යම් ඉහළ මට්ටමකට පැමිණිලා තිබෙන නිසා ජල සම්පාදනය කිරීමේදී සමහර උස්බිම් සහ පයිප්ලයින් වල අවසාන අධීරයට යන අවස්ථාව වෙන විට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සම්පාදනය වීම මේ මොහොතේ විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට විශේෂයෙන්ම කියන්න අවශ්‍ය කරන්නේ අපේ තවමත් ජල සම්පාදන නිෂ්පාදන ධාරිතාව සම්බන්ධයෙන් විශාල බලපෑමක් එල්ල වෙලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අඹතලේ සමස්ත සම්පූර්ණ ධාරිතාවයෙන් අපි නිෂ්පාදනය කරන 5,60,000ක් මීටර් කියුබ් දවසකට. ඒ වගේම ලබුගම කල්ටුවාවත් තවමත් අපි සමස්ත සම්පූර්ණ ධාරිතාවම නිෂ්පාදනය කරනවා 1,50,000ක් මීටර් කියුබ් දිනකට. එහෙම වුණත් ජල පරිභෝජනයේ යම් ඉහළ යාමක් නිසා යම් ප්‍රදේශවලට ජලය අවසන් අධීරයට පැමිණීමේදී අඩු පීඩන තත්ත්වයන් පැමිණලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි ඉදිරි කාලය තුල අපි කාලගුණ තත්ත්වයන් සමාලෝචනය කරලා බලපුවාම ඇත්තටම අපිට ඊළඟ සති 3ක් වගේ කාලයක් ඇතුළත විශාල වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක් තමයි අපිට පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලීමක් විදිහට කරනවා මේ මොහොතේදී ජලය පරිභෝජනය කිරීමේදී අර පිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන්න කියන ඉල්ලීම අපිට කරන්න වෙනවා. මොකද මේ මොහොත වන විටත් අපගේ ලබුගම කල්ටුවාව මෙන්ම ලංකාව පුරාම තියෙන ජල මූලාශ්‍රවල ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටෙමින් තිබෙනවා. එම නිසා අපිට සිද්ධ වෙනවා මෙම තියෙන ජලය කළමනාකරණයකට ලක් කරගන්න ඉදිරි සති 2-3 ඇතුළත. ඉතින් මේකෙදී අපි බොහෝ දුරට සමහර විට අපිට සිද්ධ වෙයි අපි තවමත් මේ සම්බන්ධයෙන් ජලය විසන්ධි කිරීම හෝ ජලය සම්පාදනයේ සීමා කිරීම සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැති වුණත් ඉදිරි සති 2-3 ඇතුළත සමහර විට අපිට පැය 24ම ජල සම්පාදනය සිද්ධ කරනවා වෙනුවට යම් සීමාවක් සහිතව ජල සම්පාදනය සිද්ධ කරන්න සිද්ධ වෙයි. මොකද සමහර ප්‍රදේශවලට ජලය නොලැබී තිබෙන තත්ත්වයක් උදා වෙලා තිබෙන නිසා අපිට එම ප්‍රදේශවලට ජලය සම්පාදනය කිරීම සඳහා සමහර විට පැය 24ම ජලය ලැබෙන යම් ප්‍රදේශවල ජල සම්පාදනය දිනකට පැය කීපයකට සීමා කරන්න සිද්ධ වෙයි. මේක ඇත්තටම ඉදිරි සති 2-3 ඇතුළත සිද්ධ වෙන වර්ෂාපතනයක් සහ කාලගුණ වෙනස් වීමක් නොවුනහොත් අපිට යම් මේ තත්ත්වයකට ගෙන යන්න සිද්ධ වෙයි. හැබැයි මේ වන තෙක් අපි එහෙම ජල සීමා කිරීමක් සිද්ධ කළා නැහැ. කොහොමුණත් අපි ජනතාවගෙන් පොදුවේ ඉල්ලීමක් විදිහට කරන්නේ හැකිතරම් ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම සමහර වෙලාවට නිවෙස් ඇතුළත එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වගේ විශාල ආයතන ඇතුළත ජලය කාන්දු වීම, ජලය අපතේ යැවීම, විශේෂයෙන්ම කරාමයක් විවෘත කළාට පසු එය නැවත වසා දැමීම
හැකි පමණ ඉක්මනින් සිදු කරමින් ජලය අපතේ යෑම හැකි තාක් අවම කරන්න පුළුවන් නම් මේ தත්ත්වයට මම හිතනවා අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඉදිරි ශක්ති 2-3 ඇතුළත තියෙන වේලි කාලගුණ තත්ත්වයක් එක්ක විශේෂයෙන් උත්සව සමයක් එළඹෙන්නේ. උත්සව සමයේදී ජල පරිභෝජනය තවදුරටත් ඉහළ යා හැකි. ඒ වගේම මෙම උණුසුම් සහිත තත්ත්වය නිසා ජල පරිභෝජනය තවදුරටත් ඉහළ යා හැකි. එම නිසා පුළුවන් තරම් නාස්තිය අවම වෙන විදිහට ජලය පරිභෝජනය කරන්න කියන එක අපි ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ විදිහට ඉල්ලා සිටිනවා. දැන් විශේෂයෙන් දැන් මේ ඔබතුමා කිව්වා වගේ මේ උස් ප්‍රදේශ වලට ජලය යෑමේදී යම් ගැටලුවක් තියෙන මේ තත්ත්වෙත් එක්ක ඉදිරියේදී මේ සඳහා බෞසර් මගින් ජලය ලබා දීම පිළිබඳ යම් අවධානයක් යොමු වෙලා තියෙනද මොකක්ද එහෙම ගන්න තීරණය? ඇත්තටම දැනටත් අපි බෞසර් මගින් ජලය සම්පාදනය කරනවා. ඒ වගේ තැන් ජලය නොලැබෙන ස්ථාන වලින් ගොඩක් වෙලාවට අපිට දුරකථන ඇමතුම් ඒ වගේම අපේ 1939 අංකයට පැමිණිලි ඒ වගේ අවස්ථාවන් වල ලැබෙන අවස්ථාවන් වලදී අපි බෞසර් මගින් ජල සම්පාදනය කරනවා. ඇත්තටම ජල සම්පාදන මණ්ඩලය සතු බෞසර් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභා නගර සභා වලින් ඒ අයගේ බෞසර් අපිට ලබා දෙන අවස්ථාවන් වලදී අපි මේ බෞසර් වලට ජලය සම්පාදනය කරලා දෙනවා අපේ ජල පිරිපහදු මධ්‍යස්ථාන වලින්. ඉතින් ඒ විදිහට දැනටමත් අපි ජලය සම්පාදනය කරනවා. ඉදිරියේදී එම ස්ථාන වලට අවශ්‍ය ජල සම්පාදනය කිරීම සඳහා බෞසර් වැඩි ප්‍රමාණයක් යොදවා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දැන් මේ නාගරික ප්‍රදේශවල පරිභෝජනයේදී වාහන සේදීම මල්ගස් වල දැමීම වගේ දේවල් බහුල සිද්ධ වෙනවා. ඔබතුමාලා ජල සම්පාදන මණ්ඩලයේ විදිහට යම් ඉල්ලීමක් කරනද මේක යම් සීමාවක් තියාගන්න කියලා? නෑ, ඇත්තටම අපි ඒ වගේ කටයුතු නවත්තන්න කියලා අපි කියන්නේ නැහැ. බීමට හෝ එහෙම නැත්නම් නෑමට හෝ එහෙම නැත්නම් ගාඩනින් වලට හෝ වාහන සෙදීමට ලබා ගන්නා ජලය සම්පූර්ණයෙන් නවත්තන්න කියලා අපිට ඉල්ලීමක් කරන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඒවා එක්තරා සීමා සහිත කාලයකට, ඒ කියන්නේ මේ ඉදිරි සති 2-3 ඇතුළත පුළුවන් තරම් අර පිරිමැස්මෙන් ඒ වගේ වැඩ කටයුතු කිරීමේදී නාස්තිය අවම වෙන විදිහට වැඩ කරන්න කියන එක තමයි ඇත්තටම අපි ඉල්ලීමක් විදිහට කරන්නේ. එහෙම නැතුව ඒක 100%ක්ම නවත්තලා දාලා මල් පැල ටික විනාශ වෙන්න අරින එක හෝ එහෙම නැත්නම් වාහනේ සෝද ගන්න එක 100%ක්ම නවත්තන්න කියලා අපි ඉල්ලීමක් කරන්නේ නැහැ. පුළුවන් තරම් අර පිරිමැස්මෙන් පරිස්සම් සහිතව ඒ වගේ වැඩ කරද්දී අවධානය යොමු කරන්න කියන එක තමයි අපි ඉල්ලීම් විදිහට කරන්නේ. දැන් ගංගාවල ජලය අඩු වීම සමග සාමාන්‍ය ලවණ බාධක යොදනවා. දැන් මේ කාලේදී හිම ක්‍රියාමාර්ගයක් ගන්නද ගන්න සූදානමක් තියෙනවද කොහොමද? අපි දැන්ටමත් අරගෙන තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මේ අඹතලයටත් තියෙනවා. ඒ වගේම අපේ අනිකුත් ප්‍රදේශවලත් තියෙන ජල තුළුමුව ජලය ලබා ගන්නා ස්ථාන වලට බලපෑම් මෙල්ල වෙනවා මේ නියං කාලේදී. ඇත්තටම ගංගාවල ජලය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය අඩු වුණාට පස්සේ මුහුදු මට්ටමේ සිට ලවණ තාවය ගංග දිගේ ඉහළට එම සාමාන්‍ය සිදුවීමක්. ඉතින් අපි මේ මොහොතේ එනකොට తాවකාලික ලවණ බාධක ඉදි කරලා තිබෙනවා. ඇත්තටම මේ කැලණි ගඟ හරහා අඹතලේ අපේ පිරිපහදු මධ්‍යස්ථානයේ අසල අපි මේ වන විටත් తాවකාලික වැලිකොට්ට භාවිතා කරමින් తాවකාලික ලවණ බාධක ඉදි කරලා තියෙනවා. ඒ විශේෂයෙන් දැන් උත්සව සමය ආරම්භ වෙලා තියෙන විදිහට තවත් එළියනවා. ඒකෙදී යම් සීමාවක් කරන්න වේද? ඔබතුමා කලින් සඳහන් කරා යම් සීමාවක් ඉන්න වෙයි කියලා. උත්සව සමයට යම් මොකක් කර නිශ්චිත වැඩ පිළිවෙලක් තියෙනවා. නෑ, ඇත්තටම උත්සව සමයට කියලා දැන් මේ එහෙම නෑ. දැනට අපේ තියෙන සියලුම පිරිපහදු මධ්‍යස්ථාන පූර්ණ ධාරිතාවයෙන් වැඩ කරනවා. ඒකේ ධාරිතාවයේ අඩුවීමක් හෝ ජලය සම්පාදනය කිරීමේ අඩුවීමක් අද වනතෙක් උදා වෙලා නැහැ. නමුත් පරිභෝජනය යම් මට්ටමකට ඉහළට යාම නිසා තමයි මෙම බාධාව එල්ල වෙලා තියෙන්නේ. එහෙම වුණොත් අපිට ඉදිරි කාලයේදී යම් ප්‍රදේශවලට යම් සීමා කිරීමක් සහිතව ජල සම්පාදනය කිරීමට ඉඩකඩ එන්න ඉඩ තිබෙනවා. තවමත් අපි මේ විදිහේ තීරණයක් අරගෙන නැහැ. හැබැයි ජනතාවට යම් ගැටලුවක් තියෙනනම් ඔවුන් කාවද සම්බන්ධ කරගන්න? ඇත්තටම අපේ පොදු දුරකථන අංකය 1939
අංකය නිතරම පැය 24ම ඔන්ලයින් තිබෙනවා, ඒක වැඩ කරනවා. ඒ වගේම අපේ ප්‍රාදේශීය කාර්යාල තියෙනවා, අපේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන තියෙනවා, ඒ වගේම පළාත් මට්ටමින් අපේ RSCs 11ක් තියෙනවා. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් කළමනාකරණ කාර්යාලයක් තියෙනවා. ඒ වගේම හැම ප්‍රදේශයකම අපගේ OIC ඩිවිෂන් එකක් ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලයක් තිබෙනවා. ඒ ඕනම ස්ථානයකට දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම පොදු දුරකථන අංකයක් තමයි 1939 කියන්නේ. එතෙන්ට දැනුම් දෙන්න පුළුවන්. ඒට අමතරව අපේ සියලුම කාර්යාල වලට මේ දැනුම් දීම කරන්න පුළුවන්. මොනවා හරි බිඳ වැටීමක් තිබෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන්න පුළුවන්. ලක්තිරණ පුවතකට එහාගේ රට ගැන කැක්කුමක්.